Hello everyone, we are from Frontier English Academy. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ IELTS වල 2025 වෙච්ච අලුත්ම වෙනස්කම් නැත්නම් new updates ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. IELTS 2024 දෙසැම්බර් 31 පස්සේ, ඒ කියන්නේ 2025 පටන් ගන්නකොටම IELTS වල paper based exam එක ලංකාවේ ඇතුලේ නතර වුණා. ඒ නිසා මේ British Council එකෙන් conduct වෙන්නේ computer based exams විතරයි. ඉතින් computer based exam නිසා හැමෝම ඉන්නේ කන්ෆියුස් වෙලා. ඒ කියන්නේ කොහොමද අපි කම්පියුටර් බේස් එක්සෑම් එක කරගන්නේ? අපි කොයි විදිහටද මේකට මුහුණ දෙන්නේ? අපි පේපර් බේස්ඩ් එකට විතරයි ලෑස්ති වෙලා ඉන්නේ. ඩිවයිස් සම්බන්ධව අපිට නොලෙජ් එකක් නැහැ. ටයිපින් ප්‍රැක්ටිස් කරන එක තවත් චැලෙන්ජ් එකක්. ඒ නිසා හැමෝම මේ දවස්වල IELTS එක්සෑම් එක කරන්න ගොඩක් කන්ෆියුස් වෙලා ඉන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට මේ ගැන තියෙන ප්ලස් පොයින්ට්ස් වගේම ටයිපින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ වගේම එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙන්න පුළුවන්. ලේසිම ක්‍රම ටිකක් සහ නිව් අප්ඩේට්ස් ටිකක් අරගෙන තමයි අපි අද ඔයගොල්ලෝ ගාවට ආවේ. කම්පියුටර් බේස් එක්සෑම් එකේ ඇඩ්වාන්ටේජස් ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි faster results. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉක්මනින්ම රට යන බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ලෑස්ති වෙච්ච වහාම ඉතාම ඉක්මනින් ටෙස්ට් එක බුක් කරලා දවස් 3ක් ඇතුළත ඔයාලගේ රිසල්ට්ස් ගන්න. ඒ කියන්නේ paper based exam එකට දවස් 13ක් නැත්නම් සති දෙකක් විතර ගියපු රිසල්ට් එක ඔයගොල්ලන්ට දවස් 3ක් වගේ ඇතුළත අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. දෙවැනි එක තමයි can do more self practices with automated answers. ඒ කියන්නේ ඔයගොල්ලන්ට online test කරලා ඔයගොල්ලන්ට exam background එකක් තියන ඒ වගේම තැනක ඉඳගෙන ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ device එක තියාගෙන ඒ විදිහටම practice කරලා online automated answers කරන ඔයගොල්ලෝ paper based එකක් කරොත් මේක correct කරගන්න එකත් සමහරවිට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට හැම එකම correct කරගන්න බැයි නම් self evaluation කරගන්නත් අමාරුයි නම් ඔයගොල්ලන්ට පුළුවන් online test එකක් කරලා automated answers ගන්න. ඒක හරිම ලේසි දෙයක් සහ ඔයාලට exam field එක ඒ විදිහටම දැනන mock test ගොඩාක් තියෙනවා ඔයාලට online කරන්න. and more test days. ඒ කියන්නේ paper based exam එකේ හරිම limited dates ටිකක් තමයි අපිට අවුරුද්ද ඇතුළත තිබුණේ. අපිට වෙනම exam places හොයාගන්න එකේ ගැටලුව, එහෙම නැත්නම් invigilators ලගේ ගැටලුව සහ ළමයි ලොකු ප්‍රමාණයක් ඉන්න එක නිසා test days හරි සීමිත ප්‍රමාණයක් තමයි තිබුණේ. නමුත් online exam එකේ තියෙන වාසිය තමයි ඕගොල්ලන්ට ගොඩාක් test days තියෙනවා. ඒක නිසා හරිම ලේසි ඔයගොල්ලන්ට කැමති test day එකක් book කරගන්න. and good solution to unclear handwriting. ගොඩක් මේල්ස්ලට සහ සමහර ෆීමේල්ස්ලට තියෙන ප්‍රශ්න තමයි ඕගොල්ලෝ ලියන වචන හරි පැහැදිලි නැහැ. ඒ නිසා අකුරු වලට ස්පෙලිංස් වලට නිකම්ම ලකුණු කට් වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ ටයිප් කරනකොට ඒ ඇති වෙන unclear handwriting problems ටික නැති වෙලා යනවා. ඒ නිසා ඕගොල්ලන්ට බය නැතුව මේ solution එක use කරන්න පුළුවන් computer based exam එක නිසා. and able to put notes and highlight the text on the screen. මම ඔයාලට පොඩි එක්සැම්පල් එකක් පෙන්නන්න කොහොමද මේක කරන්නේ කියලා. අපිට මේ කම්පියුටර් බේස් එක්සෑම් එකේ පොඩි ප්ලස් පොයින්ට් එකක් තියෙනවා. මේක ඇතුලේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට තමන්ට අවශ්‍ය ටික highlight කරලා මේ විදිහට අතෑරියාම ඒගොල්ලෝ not highlight කියලා options දෙකක් පෙන්නනවා. highlight කරගන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට මේ highlight option එක දෙන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලා answer එක type කරද්දී ඔයාලට අත්‍යවශ්‍ය key points ටික මෙතනින් ඉක්මනට බලාගෙන type කරන්න පුළුවන්. මේකෙන් ඔයගොල්ලෝගේ කාලෙත් ගොඩක් ඉතුරු වෙනවා. ඒ වගේම මොකක් හරි වචනයක් ගැන විශේෂ නෝට් එකක් දාගන්න ඕන නම් ඔයාලා ඒ වගේම මෙහෙම highlight කරලා අදන් ගිහින් අතෑරියාම then you have another option like note. ඒක උඩ click කරාම ඔයාලට අවශ්‍ය විදිහේ නෝට් එකක් දාලා මෙතන save කරගන්න පුළුවන්. මෙන්න මේ options දෙක නිසා ඔයගොල්ලෝගේ කාලය ඉතුරු වෙනවා වගේම වැඩිදුර අත්‍යවශ්‍ය key points වලට ඔයාලගේ අවධානය යොමු කරන එකත් හරිම ලේසි දෙයක්. ඒ වගේම editable, ඒ කියන්නේ අපිට erase කරන්න, කපන්න, කාලය වැය කරන්න ඕනේ නැහැ. මේක ආයෙමත් ඔයාලට delete කරලා අවශ්‍ය දේවල් නැවත මේකට එකතු කරන්න පුළුවන්. Next, do yourself. It means reduce the typing confusion. ඕගොල්ලෝ typing වලට නම් බය ඉන්නේ. ඕගොල්ලෝගේ typing speed එක double නැත්නම් සමහර විට ඒ වගේ 4 ගණයක් කරගන්න පුළුවන් හරියටම මාසයක් ඇතුලේ. මේක කරන්න දැන් අපිට online ඕන තරම් typing practice apps තියෙනවා. මේක හොබි එකක් වගේ දවසට විනාඩි 15ක් කරොත් ඔයාලට මාසයක් ඇතුළත ඔයාලගේ typing test එක 4 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. මේක අපි අපේ ක්ලාස් වල ළමයිත් එක්ක කරපු එක්ස්පීරියන්ස් එකක් ඇතුලින් තමයි ඕගොල්ලන්ට කියන්නේ. මෙන්න මේ තියෙන online app එක ගිහිල්ලා ක්ලික් කරාම
ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට ටයිප් කරන තැනට යන්න. ඒ ටයිපින් ඇප් එක හරහා ඕගොල්ලෝ ටයිපින් ටෙස්ට් ගොඩාක් කරලා ඔයාලට පුළුවන් ඕගොල්ලෝගේ ස්පීඩ් එක හදාගන්න. මෙතන තියෙනවා ටෙස්ට් එකේ ටයිම් එක. මෙතන තියෙනවා ටෙක්ස්ට් එකේ ටයිප් එක. එතකොට ඔයාලට මුලින්ම ඊසි ටෙක්ස්ට් එකකින් පටන් අරගෙන දවස් දෙක තුන යනකොට ඔයාලට පුළුවන් මේක හાર્ඩ් ටෙක්ස්ට් එකක් දක්වා කරන්න. හරියටම මාසයක් විනාඩි 15 ගානේ මේක කරොත් ඔයාලට පුළුවන් මාසයක් ඇතුලේ ඔයාලගේ ටයිපින් ස්පීඩ් එක 4 ගුණයක් කරගන්න. ඒකකොට එක්සෑම් එකේ ටයිප් කරන ප්‍රශ්නේ ඕගොල්ලන්ට ඉස්සරහට ගැටලුවක් වෙන්නෙම නැහැ. And do more practice tests. මම ඕගොල්ලන්ට මේක කියන්න අත්‍යවශ්‍යම කාරණයක්. ඕගොල්ලෝ IELTS එක්සෑම් එක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් සහ ඕගොල්ලන්ට ඉක්මනටම රට යන්න අවශ්‍ය නම් ඕගොල්ලෝ IELTS එක්සෑම් එක කරන්න බලාපොරොත්තු වෙන කාල සීමාව ඇතුලේ ඕගොල්ලෝ ඒකට විතරක් ફોකස් කරන්න. ඒ කියන්නේ ඒ කාලය ඇතුළත පුළුවන් තරම් ඕගොල්ලෝ කාලය ඇලොකේට් කරන්න ඕනේ එක්සෑම් ප්‍රැක්ටිස් එක කරන්න වගේම ප්‍රැක්ටිස් ටෙස්ට් කරන්න, ලිස්නින් ටිප්ස් අහන්න, මේ වගේ ටයිපින් ටෙස්ට් කරන්න. මේ විදිහට හරියට ඔයාලගේ ફોකස් එක මාසයක් තිබුණොත් මාසයක් ඇතුළත ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. And always stay on the work. It means ඕගොල්ලෝ හැම වෙලෙම බලන්න ඕන ඕගොල්ලෝගේ ફોකස් එක තියාගන්න නැත්නම් කොන්සන්ට්‍රේෂන් එක තියාගන්න ඕගොල්ලෝගේ වර්ක් එක ඇතුලේ. ඔයාලා උදේ ඉඳන් රෑ වෙනකම්ම ඔයාලා ටයිම් ටේබල් එකක් හදාගෙන එක දිගට වැඩ කරන්න ඕන. ප්‍රැක්ටිස් ටයිම් එක, ටයිපින් ප්‍රැක්ටිස් එක, ඒ වගේම ඔයාලට ඉවැලුවේෂන් එකක් ගන්න, ඔයාලට ලෙක්චර් එකට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ඔටෝමේටඩ් ඉවැලුවේෂන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ බෑන්ඩ් ස්කෝර් ටික තමන්ගේ පොතක ලියාගෙන නැත්නම් එක්සෙල් chart එක මේන්ටේන් කරගෙන කොහොම ප්‍රෝග්‍රස් එකක්ද ඔයාලට යන්නේ කොච්චර කාලෙකින් ටෙස්ට් එකකට රීච් කරන්න පුළුවන්ද සහ තමන්ගේ වීක් පොයින්ට්ස් ඔයාලා ක්ලාස් එකට යනවා නම් ඒකේ ලෙක්චර් එක කතා කරලා වීක් පොයින්ට්ස් ටික අඩු කරගන්න කොහොමද අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා මේ දවස්වල ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් ඔයාලගේ ફોකස් එක IELTS එක්සෑම් එක කරන ඇතුලේ මේකට දුන්නොත් ඉතාම ඉක්මනට ඔයාලගේ එක්සෑම් එක හොඳටම පාස් වෙන්න පුළුවන්. Be quick and get the challenge. ඉක්මනටම එක්සෑම් එක බුක් කරගන්න හොඳට self practice කරලා IELTS computer based එක්සෑම් එකට බය නැතුව මුහුණ දෙන්න. ඒ නිසා මේ වගේ typing practice කරන්න තවදුරටත් updated exam tips දැනගන්න අපේ class එකත් එක්ක join වෙන්න ඕනේ නම් ඔයාලට පුළුවන් අපිට email එකක් යවන්න, Facebook message එකක් තියන්න, ඒ වගේම මේ WhatsApp number එකට message එකක් හරි call එකක් හරි දෙන්න. පළපුරුදු IELTS exam invigilator කෙනෙක් වගේම IELTS lecturer කෙනෙක් අපේ class මෙහෙවන නිසා ඔයාලට updates apps වගේම updated knowledge ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. daily practice එක, self evaluation එක නිසා ඔයගොල්ලන්ට හරිම ලේසි exam එකට face කරන්න පුළුවන්. Thank you very much for joining with us.